ඒ සමගම මෙතොරණේ මේ කටයුතු ඉෂ්ට සිද්ධ වෙදී ඊළඟට ඊටමත් පැති සිතින් ආරාධනා කරනවා විදුලි රටා විවෘත කිරීම සඳහා පළවෙනි විදුලි රටාව ලබා දෙන්නට පිනගල් ලංකා අධිපති මහින්ද රන්සිංහ මැතිතුමාට දෙවෙනි එක සඳහා විදුලි ට්‍රේඩර්ස් අධිපති සහ හිටපු සභාපති එන්.පී. ජයලත් මැතිතුමාට තුන්වෙනි ආලෝකයේ දල්වන්නට ප්‍රේමා ව්‍යාපාර අධිපති පුෂ්ප ප්‍රේමජීව මැතිතුමා වෙනුවෙන් මල්කා මැතිණියට එවැගේම හතරවෙනි ආලෝක රටාව ආලෝකවත් කරන්නට ගගන ෆාමසි අධිපති එස්.ඩී.ජී. නිශාන්ත මැතිතුමාට පස්වෙනි ආලෝක ධාරාව එකතු කරන්නට වෙළඳ ව්‍යාපාරික ටී.එෆ්.ඒ. තෙන්නකෝන් මැතිතුමාට ගතිසිතින් පෙම්බරව ආරාධනා කරනවා මේ උත්පල පන්නා ජාතික කතා වස්තුවේ තොරණේ ආලෝක රටා දල්වන්නට 2600කට එහා වුණ අපේ මහා ශ්‍රී ලාංකීය අභිමානය සංස්කෘතියට ලැබැඳීම ගමන් කරමින් මොළ මහත් ලෝකයා තුළම වදාළම්බන ප්‍රීතිය මෙලෙසට එකතු කරන වගයි මෙලෙසට නිර්මාණය වන්නේ ගමයි පන්සලයි වැවයි දෑගබයි සංස්කෘතියෙන් ලද ආభాෂයක් තුළ මොළ මහත් ශ්‍රී ලක්තිරණම හෙළයාගේ අභිමානය ගොඩ නැගුණු අපූර්ත වුණු බෞද්ධ සංස්කෘතියේ අපේ කමේ ආරම්භය අපේ කමේ දිගහැරෙන අපූර්ව වුණු ආකාරයේ සියල්ලයි මෙලෙසට විද්‍යමාන වන්නේ දර්ශනීය වුණු තොරන් රාජ්‍යා මෙලෙසට අපේ සදහැවත් පින්වත් ඔබගේ නෙති දෙයියන්නේ කියලා පන්නකො මම කළ වරදකමක්ද කියා. දිහන් දෙනා විතර පොරුවට. වරදකමක්ද කියා කවසන්නේ පොරුවට දෙවියන් දෙනවා. බලන්න මොකද? උහන් දෙන ටිකකට කලින් මට අපිට ගිහින් දමා ගස්සුවා නේද? ඔව් මං ගැහුවා තමයි. ඉතින් ඊය අපිට අර මුග ගහයට භාවනා කරන තාපසතුමාගේ උර හිසට වැදිලා.